ඔය අදහස් එන්නේ ඔයාට? මම ගොඩ කාලෙන් දේශනා ඉවසාවන්සේ කියන්නේ මම හිතන්නේ A levels කාලේ වගේ ඉඳන් මම levels කරේ 2005. ඉතින් කාලයක් තිස්සේ ඒ කාලේ ඉඳන් ආයෙත් මට කලින්වා පන්සල් යනවා පින්කම් කරනවා ඒ දේවල් ටික කරලා තමයි මේ හැබැයි පොඩි කාලේ තිබ්බා නිවන මොකක්ද කියන එක හොයන්න. කියලා මම නිවන දකින්න ඕනේ. උන්වහන්සේලා මට මේක අයිඩියා එකක් තිබුණා. මට නිවන ගැන අදහසක් නැහැ. ඒ ප්‍රාර්ථනාවක් කරා මට නිවන දකින්න ඕනේ කියන එක හැම කෙනෙක් අර භෞතික බලාපොරොත්තු නෙවෙයි වෙන කරලා තිබ්බේ මට නිවන දකින්න ඕනේ කියලා. සාදු පුදුම කෙනෙක් වගේ. යාද එන්නේ තුනක්. මම ආවේ හේතුවෙන් සම්මස් මේ දවස්වල මම උන්වහන්සේගෙන් අහපු ප්‍රශ්න ටිකට උත්තර හොයනවා. දේශනා අහනවා මම ස්වාමීන් වහන්සේ මට අදාළ නැහැ. උන්වහන්සේ දේශනා කරන දේ මට ඇප්ලයි වෙනවා නම් මට තියෙන ප්‍රශ්න ටික ගැටලු ටික ගැලවෙනවා නම් මම අහනවා. මට කවුද කියන එක ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මම මාගේ පෞෂ්‍යය කොහොමද දුක ආවේ කියලා මම බැලුවේ. මගේ පෞෂ්‍යය සාසාදු. අර කොහෙන්ද විතර්ක ආවේ දැන් ඔහොම ප්‍රශ්න ක්‍රියේට් උනේ කොහොමද? ඉතින් ස්වාමීන් වහන්සේ දැන් අපි ඇයි මෙච්චර දැන් හිතමු අපි සමහර තැන්වල මේ ප්‍රශ්න නැහැ කියන්නේ සැප ගැනවත් දුක ගැනවත් ඒක ඇත්තට ටැන්ජිබල් නැහැ. හැබැයි ඇයි නිවන් දකින්න ඕන කියන්නේ බුදුහාමුදුරුවෝ? මොකක්ද තියෙන ප්‍රශ්නේ? ඇයි උන්වහන්සේ මෙච්චර කල්ප ගාණක් පෙරම් පුරාගෙන ඇවිල්ලා අපිට පේන දුකක් ගැන කියනවා වෙන්න බෑ. අම්මෝ සාදු. ඒක උන්වහන්සේ කියනවා වෙන්න නැති අපිට ටැන්ජිබල් නැති දෙයක් වෙන්න ඕනේ කියන තැන නම් හිටියා. ඉන්නේ. ඔයා රාහුල් ප්‍රශ්න ටික ගන්න ඕනේ මම ලස්සනයි ප්‍රශ්න. මට දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ මුලින්ම මම දැන් අහපු ප්‍රශ්නේ ඇයි මේ ජාතිය මොකද්ද තියෙන ප්‍රශ්නේ සහ ඇයි නිවන් දකින්න ඕනේ මොකද්ද සෝතාපන්න කෙනා ලෝකේ දකින්න විදිහයි සාමාන්‍ය පෘථග්ජන අපේ ස්වභාවය ඇයි මොකක්ද එතන තියෙන වෙනස සෝතාපන්න කෙනාට මොකක්ද යාගේ විෂන් එක දකින්න විදිහ ලෝකේ. ඒකට ඇයි යා නිවන් දැකලා එයාට සම්මා දිට්ඨියෙන් තමයි මේ දේවල් තියෙන්නේ කියන හේතුව. ඇයි අපිට සම්මා දිට්ඨිය කියන එක අපිට නෑ. මොකද ඒක කොතනද ප්‍රශ්නේ තියෙන්නේ කියන එක දැනගන්න. මට හිතා ගන්න බැහැ මම පුදුම දෙයක් බලවත් සාදු දෙවෙනි ප්‍රශ්න මොකක්ද? ජාතියේ තියෙන ප්‍රශ්න මොකක්ද? ඒ කියන්නේ ජාතිය දැන් ඔයාගේ සියලු ප්‍රශ්න වලට උත්තර හම්බ වෙන්න ඕනේ අපි මේ කතා කරන දේ. අනිවාර්යයෙන්. එහෙම නැත්නම් ඒක බාගදුනත් විතරනේ වෙන්න බෑ. එහෙමයි. මොකද ආයේ වෙන්ගෙන් වශයෙන් ඔයාගේ ප්‍රශ්නට උත්තර නෙමෙයි බබා. එක තැනක් ක්ලියර් වෙන්නේ සමාජයේ බෙදෙනවා නම් ඔයාගේ සියලු ප්‍රශ්න උත්තර දෙන්න තියෙනවා. ඔව් අර දහසක් නයින් ප්‍රතිමන්ත්‍රය න්‍යායන් ඕන තැනකට ලෝකේ ඕන න්‍යාය ඕන තැනකට දාන්න පුළුවන් නම් අම්මා කතා කළා දෙයක් මට අහපු ප්‍රශ්නවලට උත්තර ආවේ නැහැ. හරියට ආවේ නැහැ උත්තරේ. මම ඒ නිසා කලින් මට chance එකක් ආවා. හැබැයි මට හිතුන්නේ නැහැ. මොකද අර ප්‍රශ්නෙට උත්තර ආවේ නැහැ. මට හිතුණා ඒවා හිතපු ආරම්භයේදී ඔබ ක්ලැරිෆයි කරගන්න අවශ්‍ය නේ නේද? ඕනිලා. ඔව් ඉතින් ඇහුවේ නැද්ද? අහන්න chance එකක් තිබ්බා. ඒක මොකද? ලොකු ක්‍රවුඩ් එකක් ඉන්න දාලකට ගියේ. හැබැයි මේ දැන් ඉන්න මේලාන්සලා අසුරු කරලා හරි මේ නින්නාන්සලා හිටියේ නෑ ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේලා හිටියේ හැබැයි එතන කාලයක් ඉඳලා ඒ කියන්නේ මම එතන කාලෙක අර ෆුල් ටයිම් හිටියේ නැහැ. ඉතින් එතනින් ආවට නැද්ද ඔය ප්‍රශ්න උත්තර? ආවා. එතන ප්‍රශ්න තමයි මුල ඒ කියන්නේ කොහොමද එතන කියන්නේ මේ කැමතිසේ නැහැ කියන කෙනෙක්. ඒතරයි කැමතිසේ නැහැ කියන්නේ. ඊළඟ දේ තියෙනවා. අනිවාර්යයෙන්. ඒක මේ කැමතිසේ නැහැ කියන එක හරි ටැන්ජිබල් දෙයක්. හොඳට අහු වෙනවා ඒක. ඒක වෙන්න බෑ. කොහොමවත් ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කැමැත්තක් තියනවා ඒකසේ වෙන්නේ නැහැ කියන්නේ ලෝකෙට එන්න ඕනේ නැහැ කියන එක මට හිතෙනවා. දැන් අපි සැපයකට දැන් සාමාන්‍ය වස්තුත පුතග්ජනෙක් ඉන්නවා. අපි ඉන්නවා අපි. ඒතර දැන් අපි සැපයට කැමති වෙන එක ප්‍රශ්නයක් නෙමෙයි. අපි හැමෝම සැපයට කැමති වෙන්න එපා. නේද? ඒක කිසි ප්‍රශ්නයක් නැහැ නේද? නෑ ඒක ප්‍රශ්නයක්. ඒතර දැන් සාමාන්‍ය ලෝකයා දකින්නේ සැපේ නැතුණාට පස්සේ දුක. ඔය ඒක සාපේක්ෂව නේද? සැපේ තියෙන තාක්කල් සැපේ තියෙනවා. සැපේ නැතුණාට පස්සේ තමයි දුක කියලා ලෝකයා දකින්නේ. එතකොට දැන් ඒක නිසාම ඒගොල්ලන් සැපේ හොයන්න මහන්සි වෙනවා. හරිද? එතකොට ඒගොල්ලන් හිතනවා ඒක කමක් නැහැ. fair enough. ඒතර මට සැපේ ලැබෙනවා. එතකොට ලැබුණ සැපේ
එක්ක ඉන්නවා ඕවර්වෙල්ම් වෙලා ඉන්නවා ඊට පස්සේ ඒක නැතුණාට පස්සේ තමයි දුක දැනෙන්නේ. ඉතින් අර දුක කියන දේ ගොන්ට හම්බෙන්නේ ඉඳලා හිටලා. අර එතකොට බහුතරයක් තියෙන සැපේනේ. එතකොට අර තමන් විඳින දුකක් කියලා දන්නේ නැති නිසා ඒ තමන් සැපයක් විඳින නිසා භාගතුන් වහන්සේ දුක ගැන කතා කරනකොට ඒක අදාළ වෙන්නේ නැහැ. හරිද? ඒතර දුකෙන් නිදහස් වෙන්න ඕන වෙන්නේ නැහැ. හරිද? ඒ දැන් දුකක් තමන්ට දැනෙන්නේ නැහැ නේ. තමන්ට සැපයක් දැනෙනවනේ. දැනෙන සැපයක් තියෙනවා. දුක දැනෙන්න ඉඳලා හිටලාද? ඒකත් හිතනවා දැන් ඕකකින් දැන් දුකක් අද මලගයක් වුණා. ඉතින් අත් දවස් ගානේ දුවේ හිත තුනී වෙලා යනවා. ඉතින් ඒක නිසා ඉච්චර ප්‍රශ්නයක් නැහැ. එහෙමනේ අපිට හිතෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි හිතමු දැන් මොනවාද මේ ධම්සක්පවතුම් සූත්‍ර දේශනා කරද්දී බුදුහාමුදුරුවෝ සෝතාපන්නුනේ මනුස්ස ලෝකෙ හිටපු එක්කෙනා. දැන් ඔය කියන දුක නම් මේක දෙවියන් දෙක අවබෝධ කරගන්න සහ බ්‍රහ්මයේ උච්චර ගොඩක් කෝටි ගාණක් දහම අවබෝධ කරලා තියෙනවා. එතකොට එයාලට මොකද්ද මේ අපි කතාවක් වෙන්න බෑ. එතකොට දෙවිවරුන්ට මොකද්ද මේ දෙවියගේ තැනින් මොන්නේ? එහෙම. ඔය හදුරු සඳහන් මම හිතනවා එහෙම. ඔව්. දේශනාවල තියෙන නැත්නම් අපිට කතා කරන්න බෑ. දැන් මේ මතෙම කියන්නේ දැන් මේක අපේ දුකක් නෑ ඒක දෙවිවරුන්ට විශ්ය වෙන්න බෑනේ. විශ්ය වෙන්න බෑ. ඔව් එහෙනම් භාගතුන් වහන්සේ මිනිස්යන් විතරක් කතා කරන දෙවිවරු කොහොසෝවන්නේ. අන්නේ දෙවිවරු සකටද. ඒක ඔය මනුස්ස ලෝකේ කියන ඔය සාමාන්‍ය මිනිස්සු කියන ටිපිකල් දුක නම් ඒක දෙවියන්ට අවබෝධ වෙන විදිහක් නෑ. එහෙනම් ඊට සාහන එහා ඒක මේ එයාලටත් විශ්ය වෙන දෙයක්. දැන් මම හිතන්නකෝ මේ ඔය ඉදිමත් කෙනෙක් හරිද මේ ඉන්නේ දෙවියෝ දැන් මේ දෙවියගේ දිව්‍ය විමානයට යනවා කියන හිතන්නේ. දවල් ගියාම ඒක ශාස්ත්‍රීය දිව්‍ය විමානය. අතිශයින්ම ශාස්ත්‍රීයයි. ආයෙ එතන දුකක් නැහැ. හරිද? දැන් මනුස්ස ලෝකේ නම් මොකද දැන් ඉගෙන ගන්න ඕනේ, හම්බ කරන්න ඕනේ, රසා කරන්න ඕනේ, ඊට පස්සේ ඒවට හැන්දෑවට යන්නත් ඕනේ, උයන්න ඕනේ, බඩු ගේන්න ඕනේ, සූ කරන්න ඕනේ. ඒක හිතන වළම්පිකම් හොදන්න හද්ද දුකක් නේ අත ගන්න ඕනේ. දැන් දෙවියගේ විමාන තුල එහෙම මොකුත් කරන්න දෙයක් නැහැ. ඒවා පහළ වෙලා තියෙනවා. හරිද? එතකොට එහෙනම් දැන් අර අපි මනුස්ස ලෝකෙ විඳින දුක් ටික දෙවියට නැහැ. නෑ. මොන හොදන්න නැහැ, දත්ම දිග නැහැ, එහෙම මොකක්වත් නැහැ, සිගිරි කෙසිගිරිත් නැහැ නේද? කැම් බිමි තදිත් පහළ වෙනවා. ඒකට ඉදිරි තියෙනවා. එතකොට දැන් ඔයා මේ දෙවියව ඉන්ටර්විව් කරනවා. right? ඔයාගිලානවා මේ කොහොමද පින්වත් දෙවිද ඔබ තෘප්තිමත්ද කියලා. මෙයා මොනවා කියයිද? මොනවද ඉතින් මට සේරව තියෙනවා. මම තෘප්තිමත්. නමුත් තාපහු බාහිරින් ගන්න දෙයක් නැහැ මට හැමදේම තියෙනවා. ඉතින් මට දසු දින්නවා හැමදේම තියෙනවා මට ඉතින් ආයි හොයන්න දෙයක් නැහැ කියලා. හරිද? ඒතර අහනවා මේ මෙයාගේ හොඳ එහෙනම් සාදු සාදු බොහොම හොඳයි. ඔයා තෘප්තිමත් නම් අනේ කොයිතරම් දෙයක්ද? මේ ඔයාට වඩා මහේශාක්‍ය දෙවිවරු ගැනව දන්නවද කියලා. ඒතර මෙයා මොකක් කියේ? ඔව් දන්නවා කියලා. ඒගොල්ලන්ගේ විමානයෙන්ම දකිද්දිවට මොකද හිතෙන්නේ කියලා. මටත් ඒ වගේ වෙනවා. එහෙනම් එතන මොකද්ද දැන් එතන එහෙම වෙන්න ඕන වෙන්නේ නැහැ. අර තෘප්තිමත් කියලා හිතාගෙන හිටියට එතන ඒ ප්‍රමාණයට මෙහෙන එතන දුක ලෝඩ් වෙලා තිබිලා තියෙනව නේද? මොකද ඒ දැන් වෙන එකක් මට සැපයි කියලා ලේබල් එකක් වදින්නේම පුතේ. ඔයගේ නම මොකද්ද කියන්නේ? රුවිනි. දැන් වෙන එකක් මට සැපයි කියලා හිතෙන්නේම මගේ එක තුල තෘප්තිමත් භාවය තිබිච්ච නැති නිසා. එහෙනම් එතන මම නොදැන හිටියට මම තෘප්තිමත් කියලා හිතාන හිටියට අතෘප්තිකර මානසිකත්වයක් එතන තිබිලා තියෙනවා. හරිද නැද්ද? එහෙනම් සැපයි දුකයි කියන දෙකම එක හා සමාන වෙතන තිබිලා තියෙනවා. ඇයි? සැපේකුත් තියෙන සැපයක් තියෙනවා. මම නොදන්න පාටෙන් බලන්න. දුකකුත් තියෙනවා. පැහැදිලිද? හැබැයි මම දැනයි හිටියේ නෑ. එහෙනම් දැන් සැපයි දුකයි දෙකම ඊවන් වෙලා නෙමෙයි එතන තියෙන්නේ. ඈ ඒතර 100%ක සැපයක් තියෙනවා 100%ක දුකකුත් තියෙනවා. ඒතර සැපයි දුකයි දෙකම 100%යි නම් හරිද? දෙකම එක හා සමානයි නම් ඇක්චුවල් වැලියු 0. එහෙනම් එතන සැපයත් බිඳුව වෙලා තිබිලා තියෙනවා දුකත් බිඳුවයි. ඇත්තටම එතන බිඳුවයි. ඒ බිඳුව නිසා තමයි එයාට වැලියු ඇඩිෂන් එකට යන්න ඕනේ. හරිද? පැහැදිලිද? එහෙනම් එයාට වැලියු ඇඩිෂන් එකට යන්න ඕන වෙන්නේම පවතින මොකද දුකක් නිසානේ. නමුත් සැපේ දුක බිඳුව වෙලා තියෙන්නේ. දුකත් බිඳුව වෙලා තියෙන්නේ. එහෙනම් සැපයි දුකයි දෙකම 0 වෙච්ච තැන ඒ දුක තියෙන්න බෑ. ඒක කොහොමද? ඔයාලා දෙනවද? ඒක මාරයිනේ. එතකොට දැන් දෙවිය දැනගෙන හිටියේ නැති පොයින්ට් එක ඒක. කියන්නේ සැපේ බිඳුව වෙලා තියෙන්නේ. එයා හිතාගෙන මෙතන සැපයි කියලා. බට් ඒ ප්‍රමාණයටම දුක දිනනවා නම් එතන සැපේ 0 දුකත් 0 වෙලා. එතන සැපේ 0 වෙලා තියෙද්දි එතන බබා ඇලෙන්න දෙයක් නැහැ. දුක 0 වෙලා තියෙනකොට එතන ගැටෙන්න දෙයක් නැහැ.
එහෙනම් නොඇලී ඉන්න කියලා ස්ට්‍රැටජිස් ඕනේ නැහැ. නොගැටී ඉන්න කියලා ස්ට්‍රැටජිස් ඕනේ නැහැ. මොකද මෙතන 0 නේ. හරි. එහෙනම් 0 වෙලා තියෙද්දි විතර දුකක් තියෙන්න බෑ in the first place. but ඒත් මං ඉන්නේ දුකේ නම් අද්දේ. ඒක කොහොම අවුලක්ද? නැතද? එහෙනම් ඒ දෙවියා ලොකු අරුමුදක ඉන්නවා. ඇයි? අරක සැපයි කියලා හිතන තාක්කල් දැන් එයා එතකොට මොකක්ද දැන් හිතන තාක්කල් නෙමෙයි. එයාට ඒක සැපයි කියලා හිතෙන්නෙම in the first place. එයා හිතපෙල දුකක් කියලා තිබුණා. එහෙනම් දුකක් කියලා තිබුණා කියන්නේ මොකද්ද? දැන් 0 වෙලා තිබුණා. එහෙනම් සැපයි දුකයි එක හා සමානව එකම තැන යෙදුණා නේද? දැන් එක මොහොතේ නේද ඒක තිබිලා තියෙන්නේ. පස්සේ දුකක් වුණා නෙමෙයි. අරක දැක්කම දුකක් වුණා නෙමෙයි. ඒක දැක්කම තමයි දැනගන්න පුළුවන් මේක දුකක් කියලා තිබුණා කියලා. ඒත් එයාට ඒක තේරෙන්නේ නැහැ. මෝහය නිසා වැහිලා තියෙන්නේ. හරිද? එතකොට හිත පෙන්නලා තියෙන එකයි රුවිනි එකක් පහළ තිබිලා තියෙනවා. මැජික් කාර්යයක් කරන්නේ විඤ්ඤාණය මායාකාරය මේක තමයි. හරි එක මොහොතේ මැජික් කාර්ය කරන්නේ එක පැත්තක් වහලා එක පැත්තයි පෙන්නන්නේ. මේක වහලා තියෙන ප්‍රමාණය සාපේක්ෂව තමයි මෙතන මැජික් එක තියෙන්නේ. හරිද? හැබැයි ඔය ඔල්රෙඩි දන්නවනේ මෙතන වහලා තියෙන දේ මොකද්ද තියෙන්නේ කියලා එතන මැජික් එකක් නැහැ. හරිද? එහෙනම් මේ විඤ්ඤාණයේ මායාව නේද මෙතන තියෙන්නේ. හරිද? එහෙනම් දෙවියාගේ හිත එයා හිතන්නේ සැපයි කියලා ඒ ප්‍රමාණයට මෙතන එන දුක තිබිලා තියෙනවා. එහෙනම් හිතේ ඩුවැලිටි ද්වේතාවයක් එතන තියෙනවා. ඒතර සැපත් 100% දුකත් 100% නිසා ඒක 0 වුණාම ඒක වැලියු එකක් ගන්න බෝඩම්. ඒක නිසා මොකද වෙන්නේ? වැලියු ඇඩිෂන් එකකට යන්න ඕනේ. සැපයක් ඕනේ. හරිද? නැත්නම් අනේ 0 පොයින්ට් එක තමයි අනිත්‍ය කියන්නේ. අපි අනිත්‍ය කියලා කියන්නේ මොකද දන්නවද? දෙයක් නැතුණාට පස්සේ. ඒක විපරිණාමය. තේරුණාද? එහෙනම් භාගතුන්ස් කියනනේ අනිත්‍ය දුකයි කියලා. දැන් ඔය දැක්කේ මොකද්ද? මෙතන 0 කියන්නේ 0 නිසා මොකද වෙන්නේ? අපි දුකේ. ඒ නිසා මොකද වෙන්නේ මට? සැපයක් ඕනේ. අන්න සංස්කාර සකස් වෙනවා. මේ අනිත්‍ය දන්නේ නැති නිසා මොකද වෙන්නේ? මට ඒ සැපේ වෙනවා. ඊට පස්සේ මේ දෙවියා මොකද කරන්නේ? මෙයාගේ ෆීචර්ස් ටික දැකලා ඒ ටික ඇඩ් කරගන්න හිතට සෙනින් ගන්න පුළුවන් නේ. නිමාඩති දෙවියෙකුට. ඒ ටික ඇඩ් කරනවා. now she thinks she's happy, right? ඒ දැන් එයාට කලින් දුකක් තිබුණා. දැන් මේ ෆීචර්ස් ටික ඇඩ් කරාම දැන් මම සතුටින් ඉන්නවා කියලා හිතනවා. හැබැයි අරයාගේ විමාන දකින්නකම් විතරයි. හරිද? එතන එයාගේ විමාන දැක්කම මොකද හිතන්නේ? ඒ ටික තිබ්බනම් සැපයි කියලා හිතෙන්නේ ඇයි? තමන් ඒක තුල දුකක් තිබිච්ච නිසා. කවද ඉඳලාද? ඒක සැපයි කියලා හිතන වෙලාව ඉඳලා ඒක ලෝඩ් වෙලා තිබුණා දෙනවා. ඒක තමයි හිතේ ඩුවැලිටි එක, ද්වේතාවය, වංචනික ස්වභාවය. නේද? දැන් මේක ඉවරයක් තියනවා. කවදාවත් තෘප්තිමත් භාවයක් තිබිලා තියෙනවද? නෑනේ. එහෙනම් ඔයා ඇහෙන් සැපයක් හොයනවා කියලා කියන තැන ඔයාට සැපයක් අවශ්‍ය වෙන්නේ නැයි බේසික දුකක් නිසා. ඔයා පිළිట్లా ඉන්න බේසික දුකක් නිසාමයි ඔයාට සැපයක් ඕනේ. හරිද? ඒතර අපි දැන් හිතේ පවතින දුකක් කියලා. පිළිట్లా ඉන්න පොළොව දුකක් කියලා දැන් හිතේ නැහැ. එහෙනම් පොළොව දුකක් නිසා නේද ඔයාට සැපයක් ඕනේ වෙන්නේ. එහෙනම් මේ සැපේක යම් එක්සයිට්මන්ට් එකක් දැනෙනවා නම් ඒක දැනෙන්නේ නැහැ. මම හිතපු තැන දුකක් නිසා. මම හිතපු තැන තෘප්තිමත් නම් මට ආපහු සැපයක් ඕන වේද? ආහා. එහෙනම් අපි නොදන්න ඒ පාර්ට් එකකුත් තියෙනවා. ඒ නිසා මේ දුක නැති කරන්න මොකද වෙන්නේ? ඔබ සැපයක් පානවා. හරි. ඊළඟ පොයින්ට් එක දැන් ඇහෙන් ගන්න. ඔන්න දැන් ඇහෙන් ඔබ සැපයක් කරනවා. ඔන්න දැන් මොකක්ද රූපයක් දැක්කුවම මොකද වෙන්නේ? ඒක සැපයි කියලා. ඔන්න දැන් ඔබ ඇඳුමක් ගන්න කඩේ. මොඩල් එකට වගේ යනවා. ඒ ගාම මේක මාරයි. මේක මෙහෙමයි කියලා ඒක බලනවා ඒක අල්ල සුන්ද බලලා සේරමත් බලලා දැන් ගන්න ඕන්න මෙන්න කියලා දිපි ආ පැත්තේ ඇවිල්ලා බේන තව එකක්. ඒතර මේකේ මොකුත් nothing wrong with it. හැබැයි අරක දැක්පු ගමන් ඒක සැපයි කියලා හිතෙන්නේ නැහැ. මේක 0 වෙලා තිබිච්ච නිසා. ඔකේ. ඊට පස්සේ මම හිතනවා නෑ ඇත්ත සැපේ ඒක කියලා. මම එතෙන් යනවා. හරිද? ඊට පස්සේ ඒක බල ඉඳන් පේනවා අන්න අරකයි ඇත්ත සැපේ කියලා. එතකොට දැන් කොතනද ඇත්ත සැපේ තියෙන්නේ? නමුත් මේ හිත මේ කැත ගේමේ ගහන්නේ රෝගී මොකද බලන්න සැපයක් වෙනවනේ. සැපයක් වෙනවනේ ගන්න. හැමකට ඒ සැපේට යන්න ඕනේ පවතින මොකද දුකක් නිසා. හරිද? ඒතර එක මොහොතේ දැන් හිතන්න සැපයි දුකයි දෙකයි හැමතැනම එක ප්‍රමාණයට එදිච්ච නිසා තමයි මට තව තවත් මේක සැපයක් ඕන වෙන්නේ. නමුත් හැමතැනම තියෙනවා. දැන් 10%ක සැපයකට මම යනවා. ඒක 10%ක ආශ්‍රදයක් තියෙනවා. ඒතර ඒ ප්‍රමාණයට මාව දුක එදෙන නිසා තමයි ඒක 0 වෙන නිසා තමයි මට 120ක සැපයක් ඕනේ. මට 120ක සැපයකට මම යනවා. ඒක සීක සැපයි. ඒ සැපේ දැනෙද්දී පුතේ
ආයේ ඒ ප්‍රමාණයට මෙතන දුක තියෙන නිසා තමයි මට 30ක් දක්වා කරන් ගන්න. ඉතින් අපි මේ කතා කරන්නේ දියුණුව කියලා නේද? ඉතින් අපි දැන් දියුණුව කියලා උනට යනවා හැබැයි මම ඇචීව් කරලා දෙන්නේ මොකද? nothing but zero. හැබැයි මට 0 point එක කියලා මම දන්නේ නැති තාක්ක මම හැම වෙලාවෙම ඉන්නේ මොකක්ද? දුකේ නේද? ඇයි බේස් එකක් දුක. ඒ නිසා මට සැපයක් ඕනෙනවා. ඒ සැපේ ලබා ගන්න විදින කාලය තුරක් තියෙනවා ලබ් යෝගේ ඒ ටික කතන්දර ඒ දුක. ස්ට්‍රැටජි එකක් දුක. ඊට පස්සේ මම ලබා ගන්නවා සැපයක්. ඒ ප්‍රමාණයට මෙතන දුක සකස් වෙනවා කියන්නේ 0 වෙනවා. ඒ නිසා මට ඒක සැපයක් නෙමෙයි. ඒ නිසා මට තව වැලියු එඩිෂන් එකට යන්න ඕනේ. හරිද? එතන ආය දුක. ආය ඇචීව් ගන්න 0 ආය දුකේ. ඒ නිසා ආය හොයනවා දුක. සැපක් හොයනවා. එතන මම through out හැම වෙලාවෙම මේ ඇචීව් කරන්නේ මොකද? 0. පීඩලන්නේ 0. හරිද? කොච්චර උඩට ගියත් 100යි කියන දණ්ඩ ගියත් 0 ප්‍රශ්නේ තියෙන මොකක්ද නේද? ඒ හැම තැනක්ම තේරෙන්නේ නැති නිසා හැම වෙලාවෙම මම මේ උඩට යවන්නේ කවුද? දුක. පුෂින් ෆැක්ටර් එක, ඩ්‍රිවන් ෆෝස් එක දුක. හරි? අවුලෙන්ද? නබුක දැන හිටියද? නෝ බුදුරු පහළ වෙන්නේ මේ අපිව කතා කරන මේ දුක දුකයි කියන්නේ නෙමෙයි. හරි. හොඳව දැක්කම සැපේ සැපේ කියලා කියන තැනම තමයි දුක ලෝකේ. ඒකද සෝනසේ සැපේ දුක දක්නවා කියන කතාව. ඕ යෝසුකන් දුක. සැපේ දුකක් හැටි දක්නවා. දුක කොහොමද දුක හැටි දක්නවා? අදුක්කම සුඛං සත්තං අද්ද කියන ආයතන. අදුක්කම සුඛ වේදනා කියනවා. සැපේ නැති තැන. දුක නැති තැන 0 point එක. ඒ සැපත් නැති දුකත් නැති තැන තමයි 0 කියන්නේ. එහෙනම් 0 point එක මොකක් හැටි දකිනවා? අනිත්‍ය හැටි දකිනවා. සත්‍ය සම්බන්ධ සෝපීකු පරිජානක. එයා වේදනාව පිරිසිදු දැකගෙන සෝ වේදනා පරිඥා දිට්ඨ ධම්මනසෝ. ඒ වේදනාව පිරිසිදු දැකපු කෙනා මේ ජීවිතේ මාසවරයිද බාටපත් වෙනවා. පින්නම් පාන. ඇයි? එයා තම මොකක් ලෝකේ අල්ලන්නේ. දැන් ඇහැ තුල හැම වෙලාවෙම ඇහි ඇක්චුවල් වටනක මොකද? 0. රූපේ වටනක. 0. එහෙනම් විඥාන 0. ඇයි යාර මේ ගේම් එක? එහෙනම් ඇසයි රූපයයි විඥානේ ඇත්තම වටනක බිඳුව වෙන එක කියන්නේ මොකද? ඒක සැපයි කියන්න බෑ දුකයි කියන්න බෑ. සැපයි කියන්න බෑ එතන ඒ ප්‍රමාණයට දුක තියෙනවා. දුකයි කියන්න බෑ ඒ ප්‍රමාණයට සැපයක් දැන් සැපයක් තියෙනවා. එහෙනම් කියන්නේ මොකක්ද? අනිත්‍යයි. 0 කියන්නේ අනිත්‍යයි. ඒක අනිත්‍ය නැයිනේ දුකයි. එහෙනම් ඇහැ කියන්නේ මොකක්ද? අනිත්‍යයි. රූපය කියන්නේ මොකක්ද? අනිත්‍යයි. විඥානය කියන්නේ මොකක්ද? අනිත්‍යයි. එන එක දුකයි. හරිද? පැහැදිලිද? එහෙනම් කොහේද දැන් ඔයා සැපයි කියන හිතද ඒ ප්‍රමාණයට මේ මොහොතේම දුකයි කියලා කියන හිතද නැත්නම් වරවට්ටන්නේ එනවාට හිත ගැන මොකක්ද හිතෙන්නේ? හිතුවා එනම් මේ හිතේ කතාව එහෙම නැත්නම් මේ 0 point එක නොදන්නා එක කියනවා අවිද්‍යාව. මේ හිතේ මුලාව අපි දන්නේ නැහැ. ඒක කියනවා අවිද්‍යාව. ඒතරවා දැනගත්තොත් මෙතන මේ අනිත්‍ය කියන පොයින්ට් එක 0 සකස් වෙන්නේ කියලා. ඔයා ඇහැ තුල පිහිටයිද දැන්? ඒ කොච්චර කියත් හැම වෙලාවෙම 10 කිව්වොත් එතන 0. හරිද? කොහොමද? 100 සැපයි කියලා කිව්වොත් ආපහු එතන 100 දුකයි. ඒත් මම 0 වෙලා ඉන්නේ ආයෙමත් දුක. ඒක භයානකම තැන මෙතන. සැපයක් නැති තැන. දුකක් නැති තැන. දුක නැති තැන. ලෝකයක් කියන්නේ දුක නිසා මම කරනවා කියන්නේ. දුක නැති තැනක් කොහොමද දුකේ නෙයි. උතරක් කතරවට. කතමලාව. මේ ලෝකේ කවුරක්වත් අපි මුලා කරනවා නෙමෙයි. මේ මෙකැනිසම් එක නොදන්නාකම නිසා මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඔයාට වෙනම තේරෙනවා ඈ කොච්චර කරා මේ ඇහැ නම් ආйти මොකද රූපේ එහෙනම් වෙනස් රූප වලතර තිබ්බත් ඒ හැම රූපෙකම වටනකම එනම මොන වෙහෙසක්ද මොකටද වතුනවා එහෙනම් මේක මම තේරුම් ගන්න තැනක සැපයි කියන වාර ගන්න පිටින් ආයෙක දුකයි කියලා ප්‍රකට වෙද්දි පිටින් ඒ හැම එක වෙලාවට එකයිනේ පෙන්නන්නේ ඒක සැපේ වෙනවා දුක වල ඒක දුක වෙනවා සැපේ වල මම දෙපැත්ත දකින්නේ 0 point එක දකින්නේ අනිත්‍ය දකින්නේ හරි ඒ නිසා තමයි හැම වෙලාවෙම දුකේ ඒතර දැන් මම සැපයි තුලත් පිච්චෙනවා දුක තුලත් පිච්චෙනවා මුලාව තුලත් පිච්චෙනවා හැම මේක රියලයිස් කරන්න පස්සේ මට තව පතන්න දෙයක් තියෙනවද ඒකට දැන් හැට පැත්තක් මම ඇහැ ගැන කලකිරෙනවා අවබෝධයම කලකිරෙනවා මොන වෙහසක්ද
එතකොට මම ඇහැ මම කියලා පනවන රූපේ මම හෝ මගේ කරගන්නේ. එහෙම දෙයක් තියෙන්නේ. එනවා දකිනවා නම් හැමතැනම සැපයි කියන තැන 0 කියලා. දුක කියන තැන 0 කියලා වාට ඇලෙන්න දෙයක් හෝ නොඇලෙන්න දඟලන්න දෙයක් තියෙනවා. එහෙනම් 0 පොයින්ට් එක දකිනවා වාට ගැටෙන්න දෙයක් හෝ නොගැටෙන්න දඟලන්න දෙයක් තියෙනවා. ස්ට්‍රගල් කරන්න දෙයක් තියෙනවා. එනවාට ඒක රියලයිස් කරන්නයි තියෙන්නේ. It's a matter of realization. මම ඒක රියලයිස් කරපු සැනින් මොකද වෙන්නේ? අද දුක තුල පිටයි. නෑනේ. එහෙනම් මේ මොහොතම ඇහැ තුලත් නැත්නම්. හරිද? රූපේ තුලත් එහෙනම් විඥානය තුලත් නෑ. ඒ අවබෝධය නිසා. එහෙනම් මේක සැපයි කියලා මම පණවන්නේ නැත්තම් දුකක් කියලා දෙයක් ක්‍රියේට් වෙන්නේ නෑ. දුකක් කියලා දෙයක් ක්‍රියේට් වෙන්නේ නැත්නම් නැති වෙන්න දුකකුත් නෑ. පැහැදිලිද? එහෙමනම් මම ඇහැ තුලත් නෑ, රූපේ තුලත් නෑ, විඥානය තුලත් නැත්තම් ඇයි ස්පර්ශය තුල මම පිළිලා නෑ. ඔයා කියන නොපීටා ඉන්නවා කියන්නේ. එහෙනම් වෑයම් කරනවද? වෑයම් කරන්නේ. එමෙන්න රියලයිස් කරනවා. නේද? හැබැයි බලතුනස් කියන පිහිනවා කියලා නේ. ඒ පිහිනවා කියන්නේ මොකක්ද? මෙන්න මේ මම මේ කියපු විදිහට හිතනවා යෝනිසෝ මනසිකාරය. ආවෙනවත් නෙමෙයි. පාවෙනොත් එක එක පැත්තට ගහගෙන යන්න පුළුවන් දිය වලට අවුලා. පිහිනද්දී හරියට විලක් කියලා මම පිහිනද්දී එතන යෝනිසෝ මනසිකාරය තියෙන්නේ. වාටවත් යන්නේ මම ඉලක්ක දාගෙන. හරි ඒ පිහිනනවා කියලා කියන වචනේ බලතුනස් සීදාන මොකද? යෝනිසෝ මනසිකාරය. හරි. එතන මට දැන් දෘෂ්ටි වලට මම අහුවෙද? මොකකටවත් අහුවෙන්නේ නැහැ. ඕක දැන් සක්කාය දිට්ඨිය දැන් ඇයි රූපේ මම කියලා පනවනවා. නෑ මම ගන්න මොකක්ද රූපය අනිත්‍යයි. ඇහැ මම කියලා පනවනවා. නෑ මොකේද ගන්න මොකක්ද? ඇහැ කියලා පනවන පැණිවත් තියෙන එක අනිත්‍යයි. ඒක අනිත්‍ය වෙනව නෙමෙයි බබා. අනිත්‍යයි. අනිත්‍ය වෙනවා කියන අර පර්මනන්ට් ඉම්පර්මනන්ට් කතාව. ඒක නෙමෙයි කතාව. අනිත්‍ය කියලා කියන්නේ ඩුවැලිටි, ද්වේතාව. හිතේ ද්වේතාව දෙකක් එක තැන එක හා සමානව එක සැරේ යෙදෙන්නේ. ඒකයි අනිත්‍ය කියන්නේ. හරිද? එහෙනම් ඒකයි දුක. එහෙනම් මේ හිත මේ විදිහට හැසිරෙන එක වෙනස් වෙන්නේ නැහැ. ඒක අනාත්මයි. ලෝකේ රූප පවතින විදිහට පවතින ඒක අනාත්මයි. මට ඒක ගැන කල හිතේ දෙයක් නැහැ. නමුත් එකිනෙකට වෙනස් රූප නිසා තමයි හිතට පුළුවන් මේ විදිහට මම රවට්ටන්න. ඒතර හැම වෙලාවෙම මම සැපයි කියලා කැප්චර් කරලා තියෙන මොකද නේද? රූපේ විවිධත්වයේ ඇති නැවුම් බව. ෆ්‍රෙෂ්නස්. ඒකෙන් රූප වෙනස්. ඒකයි. දැන් මම යොන්න මේ තේක බොනවා. හරිද? මාරයි. හරිද? මම දැන් හිතනවා මාරයි. වව්. මම කැමති හැමදේම පර්ෆෙක්ට්ලි එතන යෙදিলা තියෙනවා කියලා දැන්. ඒ සීරියස් සැපයක් තියෙනවා. හරිද? හැබැයි මට දෙවෙනි සිත් එක ඕන වෙන්නේ නැහැ. සීරියස් සැපයක් තියෙන්නේ. ඒක 0 චෙන්සන්. 0. එහෙනම් 0 චෙන්සන් මම ඒ තියෙන දුකෙන් බැරි. ඒතර මේ පළවෙනි උගරේ නැති රහක් එකම තේක ඔක්කේ මට දෙවෙනි සැරේ තියෙනවා. නෝදරන් අසරද වෙනවා. එහෙනම් ඔන්න ඔක කවුරුද රියලයිස් කරන්නේ? හරිද? දැන් දකින්න ඒ අවිද්‍යාව දැක්කා. දැන් අවිද්‍යාව දැක්කම එයාට තමයි සක්කාය දිට්ඨිය පිට නැහැ. එයා රූපේවත් වේදනාවක් සංඥාවක් වේදනාවක් විඥානවත් මම කියලා ගන්නේ නැහැ. පැනවීමක්. ඒක මගේ කියලා හෝ ගැනීම නැහැ. ඒ හේතු නිසා සකස්. අනිත්‍ය නැයිම දුකයි කියලා ගන්න. එන එක සැපයි කියලා ගන්නෙත් නැහැ දුකයි කියලා ගන්න. හරි? එහෙනම් මුලා කරන කෙනෙක් විතර කතාවක් නෙවෙයි තියෙන්නේ. ඒක හිතේ ස්වභාවය කියලා මම නොදන්නා එකයි ප්‍රශ්නේ. අවිද්‍යාව ප්‍රශ්නේ. නම් ඒක රියලයිස් කරොත් මම අවිද්‍යාව තුල නැහැ. එහෙනම් රැවටීම් කියන්නේ මුලාව කියන්නේ මෝහය. එහෙනම් මම මෝහය තුල නැහැ. මෝහය තුල නැත්නම් සැපයි කියන දෙයට වටිනාකම පනවන්න විදියක් නැහැ. එතන 0 නේ මම දක්වන්නේ. දැන් 0 පොයින්ට් එක දකින්න දිහා පනවන්න දෙයක් නැහැ සැපයි මේ වටිනාකම. එහෙනම් දුකයි කියන දෙයක් සකස් වෙන්නේ නැහැ. ඒ නිසා මම එතන අනිත්‍ය දකින්න නිසා මට දුකක් සකස් වෙන්නේ නැහැ. ඒ නිසා මට නැවත සංස්කාර සකස් වෙන්නේ මට තව සැපයක් හොයන්න ඕනේ වෙන්නේ නැහැ. මම දන්නවා කොච්චර ඒවත් මේක 0 පොයින්ට් එක ඉක්මවන්නේ නැහැ. තේරුණා? එතෙන්දී අර අඟුලිමාලට බුදුරණන්සේ කියන්නේ මම නැවතිලා. ඔබ නැවතිලා. ඒක දකින්න. හරි. ඔය විදිහට ආයෝන් සමාජකාරය කර ඉඳී. ඇහැ තියෙද්දි රූප පෙරෙද්දිම ඔය ඇහැ හැතුනොත් වෙනවා. ඇහැට පැවැත්මක් නැති වෙනවා. ඒක කන තියෙද්දි ශබ්ද ඇහෙද්දිනවා. කන තුලම නිවලා දානවා. නාසය තියෙද්දි ගල්සෝ වැයුම් පැටිවා. නාසය තුලම නිවලා දානවා. අයිව දැන් නාසය පතන්නේ නැහැ. සුවඳක් පතන්නේ නැහැ. ඇයි? මොදන්න මොන තරම් සුවඳක් මොනසගන අපිට හැම වෙලාවෙම 0 පොයින්ට් එක ගන්න.
එනිසා මම හැම වෙලාවෙම ඉඳලා තියෙනවා. ඒ දුක නැති කරන්න මම අස්සරණ උත්සාහයක් ගෙදෙනවා. තව දශමයකින් හරි සැපයක් හොයන්න. no chance. ඒ දශමයකදී සැපයක් තියෙනවා ඒ ප්‍රමාණයට මාව දුක සකස්. ෆේල්. ඔබ මාර කියන උදාහරණයක් මෙට් එක කතාව. හරි. ඒ ලෝක වටිනා මෙට් අපි ගන්නවා. ඉදාගත්ත මොහොතේ මිෂණය. මාර සැපයක් දැනෙනවා. ඒ සැපේ දැනෙද්දි පිට කියන තව වඩ දෙයක් යාර පෙළෙන්නේ. ඒ සැපේ දැනෙද්දි රෝයිනේ. අපි ටොප් ඩොලර්ස් ගියලා තියෙනවා. ඩොලර් ලක්ෂ ගණන් ගෙවලා මිනිත් එක. ඒ සැපේ දැනෙද්දි පිට කියන තව වඩ දෙයක් පෙළෙන්නේ. ඒ මදි නිසා ඒක සැපේ මදි කියලා දැන් තමන් විදාගෙන ඉන්න තැන සැපේ මදි කියලා කවුද මම කියන්නේ හිතේ හරි එතන මං අහන්නේ මං අතවඩ දෙකක් යහට පෙළෙන එක මෙට්ටකුයි එතන එකම මෙට්ටයක් තුල මෙතන නැති සැපයක් අඩි දෙකක් ගන්න තියෙනවා ඉඳාගත්ත මොහොතේ එකම කේන්ද්‍රයක එකම ඉරියව්වක් තුල එකම මෙට්ටයක් තුල මේක වර දෙකක් කියලා සැපයි කියලා කියද්දි ඒක දුකයි අන්න අතනයි සැපේ ඒක මදි කියන්නේ මොකක්ද අතෘප්තික මානසිකය එන අතෘප්තික මානසිකය කියන්නේ මොකක්ද තෘප්තිපත් නැහැ දුක එන සැපයි දුකයි දෙකම ඊවල ඉදිරියනේ එන 100% සැපයක් මෙට්ටේ තියෙනවා 100%ම දුකක් තියෙනවා එන මෙට්ටේ එතන 0 වෙලා නැද්ද ඒ නිසා මට තව වැලියු ඇඩිෂන් එකක් යන්න ඕන තව දෙයක් කියන්නේ එතනට ගියාම ආපහු එතන සැපයක් තියෙනවා. ආපහු ඒ ප්‍රමාණය දුකයි නිසා ආපහු මෙතනට පෙළෙනවා. ඔය විදිහට පෙළි ගිහින් පොඩ්ඩක් ගිහින් අලුත් පෙට්ටියක් ලොන්ච් කරුවා මම හිතනවා ඒක තමයි ඇත්ත සැපේ. ඒක වෙනින් මම ආයෙත් හරිද? මම මොකද වෙනවද? එන හැමදාම මොකද එක වීඩියෝක් තුල එකම මෙට්ටයක් තුල එකම කේන්දරයක එකම මේක මම දෙන්න කියනවා කොහොමද? සැපයි කියලා කියනවා විතර දුකයි කියලා කියනවා එකම සැරේ කියනවා. ඉරියව්ව දුක වෙන පුරා ටිකක් වෙලා ගියා නම් නමුත් ඒක නෙමෙයි කතාව. මොකද කතර රැවටීමක්. දරුණු ගානේ රැවටීමක් වෙනවා. හරි. එන එක මොහොතේ වාගේ රියලයිස් කරත් දහම දැක්කසෝ. මොකද මේක ගහන්නේ කොහොමද දැක්කද? ඊට සැපයි කියලා කියනවා. හැබැයි සැපේ දැනෙනවා. බට් ඒ ප්‍රමාණයට දුකයි. ප්‍රශ්නේ තියෙන මොකක්ද තමයි? පෙන්නන සැපේ නෙමෙයි මම පර්චේස් කරන තෝට් එක. නොපෙනෙන දුක නිසා මම පෙරලෙන්නේ ආරක්ෂා. නම් මම පර්චේස් කරන තෝට් එක පෙන්නන සැපේ නෙමෙයි. නොපෙනෙන දුක කියන තෝට් එක පර්චේස් කළා මම අර දෙකක් යන පෙරලෙන්නේ. ඒක කොහොමද? එහෙනම් අර වල ලක්ෂ ගණන් ගෙවල් කුරු මෙතන. අනේ තාටින් දුක නම් මාසෙ. අද විචාර සැප වයතුන තාටනේ දුක. මොකක්ද ලස්සනට සැප. වැඩිනු දුක. එන මෙතනදී රාටිම බෙදපුවා රාටිම පුරිනවා. එන දුක දුරිනවා. එන මෙට්ට දුරිනවා. එන මෙට්ට දීපත් එන. එමේ ටික තව දැක්කොත් මාකටිං concepts එක විදියට. මොකද කියන්නේ? ඕකලගෙද මේ ලෝකේ කතා. ඔය 0 point එකට වෙන්නේ. දැන් හැමතැනම මේ හිත හැමදාම මොකද මේක අනිත්‍යද? එහෙනම් මෙට්ටේ සැපයිද? නැහැ. එහෙනම් දුකයිද? නැහැ. මෙට්ටේ අනිත්‍යයි. හිත විඤ්ඤාණය අනිත්‍යයි. එහෙනම් යමක් අනිත්‍ය නැයිද දුකයි. ඒ නිසා එහෙනම් මෙට්ටේ මට ඕන විදිහට පවත්වන්න බෑ. හිතත් මට ඕන විදිහට පවත්වන්න බෑ. අනාත්මයි. ඕනම රියලයිස් කරන පස්සේ මම දුක දුක් කියලා දෙයක් නැහැනේ සිස්ටර්. එළම මේක නොදන්නා තාක් කතාවල මම දුක තියෙන්නේ. එතකොට අර සයිකල් එකේ මුල අවිද්‍යාව කියන එක එහෙනම් අවිද්‍යාව නැත්තම් මොකද වෙන්නේ? සංස්කාර සකස් වෙන්නේ. ඒ මම දන්නවනේ කතාව. ඒක තමයි විස්ඩම් කියන්නේ. ඒ තමයි ප්‍රඥාව කියන්නේ. ඒක නොදන්නාකම තමයි අවිද්‍යාව කියන්නේ. ඒ අවිද්‍යාව තුල තමයි මුලාව තියෙන්නේ, මෝහය තියෙන්නේ. මෝහය තියෙන තාක්කල් මම සැපයි කියලා දෙයක් පනවනවා ඒ ප්‍රමාණයට හැම වෙලෙම දුක. ඒ නිසාම දුක. 0 වෙන්නේ. ඒ නිසාම දුක. ඒ නිසා මට හැම වෙලාවෙම ඕනේ නම් මොකද්ද? value addition. upgrade version. but upgrade කියලා මම හැම වෙලාවෙම try කරාට කොච්චර try කරාත් මම පිටලෙන්නේ මොකද? ඒ 0. මොනවා හිතා. ඔයගොල්ලෝ නොදන්නා තාක්කල් දුකේ ඔය දැනගත්තොත් ඔය දුකින් නිදහස් වෙනවා. ඒකට කියනවා සම්මාදිට්ඨිය. එහෙනම් ඉන්නේ දේවල් ඔය හිතේ කතාව දැක්ක.
වගේ මුළු ලෝකේ හැම කතාවක්ම වඩ පේන්න ගන්න. හැම ප්‍රශ්නයක්ම වඩ පේන්න. වැඩ කරන ස්ථානයක් තියෙනවා දැන්. ඒ වැඩ කරන ස්ථානේ තවට යම්මා කරේ දුකක් කියලා නැහැ. අර හවුදුල කියපු දැන් අපි කැමතිද නැති නිසා. අපි කැමති නැතික දුකක් වෙන්නේ ඇයි? ඒගොල්ලෝ එතනින් නවත්තනවා. ඒකට මේ කතාව. අපි කැමති නැතික දුකක් වෙන්නේ ඇයි? අන්න එතනයි ප්‍රශ්නේ. ඒක ලෝකයා දකින්නේ. අපි කැමති නැතික දුකක් වෙන්නේ ඇයි? හැමෝම කරන්නේ අපි කැමති නැහැ අනාත්මයි කියලා සංඥාවකින් ගහලා දානවා. එහෙම නෙමෙයි. අපි කැමති නැතික දුකක් වෙන්නේ. ඔයා කැමතිද? ඒ පුජ්‍යලෙක් හෝ දෙයක් නැති නිසා නේද දුකටපත් වෙන්නේ. එහෙනම් ඔයා කැමති නැතික දුකක් වෙන්නේ නැහැ. මට මේ පොයින්ට් එක ආයි කියන සම්මාස. දැන් ඔයාට යම් අවස්ථාවක යම් දුකක් සකස් වෙනවා නම් ඔයාට ඕනම අසහනයක්, ආතතියක්, පීඩාවක්, පීඩනයක්, කලකිරීමක්, ද්වේෂයක්, ක්‍රෝධයක්, වෛරයක්, නරුසන ස්වභාවයක්, කඳුලක්, සුසුමක් ඕනම දෙයක් ඇති වෙනවා නැති වෙන්නේ කෙනෙක් වෙන්නේ. ඒ තමයි ඔයා කැමති යම් කෙනෙක් හෝ දෙයක් නැති නිසා. ඒතර ඔයා කැමති යම් කෙනෙක් හෝ දෙයක් නැතික දුක කියන්නේ කවද? හිත. ඒතර අපිට ඇහෙන දේශනාවල කියන්නේ එහෙනම් අනාත්මයි. එහෙනම් අනාත්මයි කියන අනාත්ම සංඥාවෙන් ගහලා දාන්න කියන්නේ. හරිද? නමුත් ඒක එතන යහන යනවා. අපි කැමති නැති එක දුකයි කියන්නේ මේ බුදු කෙනෙක් පහල වෙනවා කියනවා. හරි? අපි කැමති නැති එක දුකක් වෙන්නේ ඇයි කියන ක්වෙස්චන් එකට යනවා. අපි කැමති නැති එක දුකක් වෙන්නේ ඇයි? අපි කැමති විදිහට තියනවා සපයි කියන්නේ. බලාපොරොත්තු. හරිද නැද්ද? එහෙනම් අපි කැමති තියනවා නම් සපයි කියන්නේ කවුද? හිත. නැති එක දුකයි කියන්නේ. හිත. එහෙනම් ඔයාගේ හිත වාව දුකට දාන්නේ මොකක් වෙනවද? සප. සාදු සාදු. තියනවා කියලා. එහෙනම් සැපයට දෙන වැලියු එකට සාපේක්ෂව නේ මේකට දුක උපදින්නේ. එහෙනම් අපෝ සැපයි දුක දෙකම ඉවර වෙලා නැහැ. අනන්සි. ඒක තමයි අනිත් නිසා තමයි. එහෙනම් එතන තියෙන හිත රවට්ට. ඇයි? මම කැමති තිබ්බනම් සැපයි කියලා හිත නිසා තමයි නැති දුක. කැමති තිබ්බනම් සැපයි කියන්නේ කවුද? හිත. නැති දුක කියන්නේ කවුද? හිත. දැන් දුක දාතියි කවුද? හිත. කොයි හිතද? සැපයි කියුවෙද? හරිද? එහෙනම් ඔයාගේ හිතවට සැපයක් වෙන්න දීලා දෙන්නේ මොකද දෙන්නේ? දුක. එහෙනම් පෙන්වන්නේ සැපයක් බත් දෙන්නේ දුකක් නම් හිත මොකද වෙන්න කළේ? රවට්ටන්න. එහෙනම් දුකටපත් වෙන හිත රවට්ටන්න. රැවටීමයි දුක. රැවටීම දුකට නම් මොකක්ද? නවතයි මෙච්චර කොහොමද සැප හොයලා තියෙන්නේ? රවට්ටන හිත දුක. රවටීම දුකක් නම් දුක දුක සැපයක් හොයන්න අපිට හම්බ වෙන දුක. නොරැවටීම එන මොකක්ද? ආවෝද. මොකක්ද ආවෝද? මේ හිත අපේ රවට්ටන. කොහොමද? සැපේ වැඩි නම් ඇල්ල සැපේ වැඩි නම් ඒක වන්ට දුක. හැබැයි වැඩිදී මොකද? දුකක් ආවට පස්සේ සැපේ වහලා තිබුණා. හැබැයි මේ හංගු පැත්තව දන්නවනේ මැජික් එක නෑ. ඉතින් බෑ රිප්ලේ රවට්ටන්න බෑ. එක්ක සැපේ පේනවා දුක වහලා. අපිට දකින්න පුළුවන් ඕනම සැපයක් තුරාද දුක පාට එක. ප්‍රධානම පේන්නේ. ඒ විදිහට යන්න ඕනේ. සැපයක් තුල මෙට් එක තමයි. ඒක දකින්න පුළුවන් අපි දෙකම දෙපැත්තම දැක්ක. ඒක දෙපැත්තම දැක්කට පස්සේ මම තව මොකක් කරන්නද? එහෙනම් ඕනම වෙලාවක අපි කවුද දුකට දාන්නේ? බාහිර ලෝකයේ කිසිම කෙනෙක් මම දුකටවත් කියන්නේ නැහැ. එහෙනම් කවුද? හිතනවා. ඔව් කොහොමද දන්නේ? තාත්තා. එහෙනම් රැවටීම දුකක් නෙමෙයි. එහෙනම් රැවටීම සැපේ. රැවටීම මොකද මම කරන්නේ? විද්‍යාව. ඇත්ත. කවුද රවටන්නේ? කොහොමද රවටන්නේ? කවුද රවටන්නේ? කවුද රවටන්නේ හිත? කොහොමද රවටන්නේ සැපයක්? කවුද රවටන්නේ දැන්? එහෙනම් කවුද රවටීම විනාශ කරන්නේ? දැන්. එහෙනම් ආවද හිතන්නේ ගත්තොත්. මොකද ඔයා ඇලිම තුල නැහැ. එහෙනම් ඇලිමට සාපේක්ෂව ගැටීම් තුල නැහැ. එහෙනම් ඇලිම වෙන්නේ ලෝභ දේශ. එහෙනම් ලෝභය තුල නැහැ. එහෙනම් ද්වේෂය තුල නැහැ. එහෙනම් රැවටීම තුල නැහැ. කියන්නේ මුලාවකත් මොහය තුල නැහැ. එහෙනම් ලෝභ දේශ මොහ තුල යන පිටක් නැහැ. අන්නේ දැක්ම තමයි සම්මාදිට්ඨිය කියන්නේ. ඒ කියන්නේ මේ අනිත්‍ය කතාවම තමයි මම වෙන පරයයකින් කියන්නේ. ඒ සැප දුක දෙකම ඉවුන් කියන්නේ. ඒත් අපි සැපේ වැඩි නම් දුක වැඩි. සැපේ අඩු නම් දුක අඩු. හරිද? එහෙම තමයි කියන්නේ. ඒ ප්‍රශ්නේ තියෙන්නේ සැපේ නැත්තම් දුකක් නැති වෙන්න බෑ. නමුත් ආයේ තියෙන්නේ නෑ සැප 0 වෙලා තියෙන්නේ දුක 0 වෙලා තියෙන්නේ මම ඉන්නේ දුකේ. ඒක තමයි අවුල. එහෙනම් බුදුන් පහළ වෙන මේ ලෝකේ අන්න එතන වෙනවා. මිනිස්සුත් සැපයක් දුකක් කියලා කියන අපේ නැතුණාට පස්සේ. දුක කොහොමද දුකක් කියලා දන්නවා. හැබැයි මම මේ පෙන්නේ සැපේ කියලා පනවනම එකමයි දුක කියලා. දුක කොහොමද තියෙන දෙයක් නෙමෙයි. සැපයි කියලා හිතන දේ තුළමයි දුක තියෙන්නේ. ඒක සැපයක් කියලා මම දෙයක් පනවන්නේ මුලාව නිසා, මෝහය නිසා. ඇයි මම දන්නේ නැහැ. ඒ දෙකම එක හා සමානව එක තැන යෙදෙනවා. එහෙනම් මම වල වෙන්නේ මොකක්ද? 100% සැපයි කියන දැනත්
හරිද? ඒක සංකල්පයක්. ඇයි? ඒ ඇත්ත වටනකම සියෝ. ඇයි? එතන ඒ ප්‍රමාණයට දුක වෙනවා. ඒ දෙකෙන් වටනකම සියෝ. පැහැදිලිවම කියන්නේ. ඒතර සංඝහනම් ඒතර ඇත්ත වටනකම සියෝ නම් අර CC කියන්නේ මොකක්ද? පොසිටිව් වැලියු එකක් සංකල්ප වටනවා. එහෙනම් මේ ලෝක කාම ලෝකෙ කියන්නේ මොකක්ද? අපි කියන ඔය එකේ කර්ම වල දෙන සංකල්ප වලට. ඒකට තමයි අපි ආවේ. මේ ලෝකවා මට ඉන්නේ මොනවා විදිහට ඉන්නේ මොන කාටවත් එන්න ඔයාලට කාටවත් ආදරේ කරන්නේ. ඔයා පිටුම ආදරේ කරනවා. අම්ම නේද පස්සේ වාරන්නේ. අම්ම නැදී කිව්වා. මට දැන් ඕන් මට අම්මා නැහැ කියලා හිතන අම්මා හිටියනම් සපයි කියලා හිතන්නේ නිසා. එහෙනම් අම්මා හිටියනම් සපයි කියලා හිතන නිසාම නෙමෙයි නැතික දුකක් වෙන්නේ. එහෙනම් හිටියනම් සපයි කියනවා. හිත. නැතික දුකයි කියනවා. එහෙනම් හිටියනම් සපයි කියන හිතවනේ. නැතික දුකයි කියන්නේ හිතමු. එහෙනම් වාගේ විතවට සැපයක් වෙලා දීලා දෙන්න මොකද? දුක. එහෙනම් පෙන්නන සැපයක් හැබැයි දෙන්නේ දුකක්. එහෙනම් හිත මොකද කරලා තියෙන්නේ? රවට්ටනේ. එහෙනම් රවට්ටින් දුකක් නේද? එහෙනම් දුකපත් විතර රවට්ටු නිසා හිටියන සැපක් වෙන කාටද? පාඩම. එහෙනම් කාගේ සැපේද අපි ආදරය කරලා තියෙන්නේ? එහෙනම් මම වෙන්න පුළුවන් දරුවෙක්. මගේ සැපේට මම ආදරය කරලා මම අම්මට ආදරය කරන්නේ නැහැ. හිටියන සැපක් එන්නේ මට. කතා ඉස්සා බුදු දේශනා කොතනවත් ආදරය කියන වචනේ නැති. දැන් මට කියන්නේ. හරිද? වට මේ අවබෝධය ආවට පස්සේ ලෝකෙන් පුංචි වෙන මොකද කියන්නේ? කොහොමද කාගේ ප්‍රශ්නයක් තියෙනවා? නෑ නෑ හැමෝම කොහොම අන්සරනේ ඒගොල්ලෝ මේ අවිද්‍යාව නිසා මේ හිතේ කතාව දන්නේ නැති නිසා නේද? එක කෙනෙක් ගැටෙනවා අකුසල් කරගන්නවා මැරෙනවා ඒක තමන් මැරෙනවා කොනොම මරනවා ඒක නඩු දානවා ඒක විශ්ය කරනවා කොහොමද කරන්නේ ඒගොල්ලෝ කැමතිද අපි නැති නිසා එහෙනම් ඒගොල්ලෝ කැමති තමයි ඒගොල්ලෝ දුකට දාන්නේ නෙමෙයි එහෙනම් ලෝකේ කවුරක්වත් කාගේ දුකට වක් කියන්න ඕනේ නෑ එනවාට ඔය ආපුදියාට පස්සේ ලෝකේ අනිත් කට්ටිය කෙනෙක් බලන්න හැමෝම ඊවන් අවිද්‍යාවෙන් සැර ප්‍රශ්න එතන හැමෝම ස්ට්‍රගල් කරන්නේ මොකද? සැපයක් ගන්න. අර වැලි වැඩි යන්නේ. ඒ ඩිෆෝල්ට් එක දුකක් නිසා. අපි ලැබෙන්නේ 0. ඒ නිසා අපි try කරනවා. එහෙමනම් ඔයාලෝකේ කිසිම කෙනෙක් ඉෂුස් නැහැ. මට අපේන මොකද? අනුකම්පා. ඔයාලගේ තවත් කෙනෙකුට අනුකම්පා කරනවා එයාගෙන තරහක් කියන්නේ. ඉතින් මෙත්තා, කරුණා, මුදිතාව මෙච්චර කල් මම තරහ ගත්තේ මම කැමතිද අනිත් කට්ටිය නැති නිසා. මගේ කැමැත්තට අනිත් කට්ටිය ඉන්නවා. නමුත් දැන් මම කැමැත්ත ගන්න මම දන්නවා මේ අවිද්‍යාව තමයි මාත් දුර දාලා තියෙන්නේ. ඒක මම මොකද කරන්නේ? අප්‍රමාණ මිත්‍යා කරුණා මුත්‍යා උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම වේන මාතුල වැඩෙනවා. වඩවනවා නෙමෙයි වැඩෙනවා. පායසින් වඩවන්න ඕනේ. ඒවට මේ අවබෝධයක් ඇති වෙනවා. nothing wrong with that. මේගොල්ලෝ මේක දන්නේ නැහැ. මට ඉෂුස් නැහැ අතර ලෝකෙත් එක්ක. ඕකේ. කිසිම ඉෂුවක් නැහැ. ඒක මොකද වෙන්නේ? ඒක අවබෝධ කරගන්න එන ඕක මේ දෙවියන් බබුන් මරුන් සහිත හැමෝටම පොදු කතාවක් නෙවෙයි. ඒක මනුෂ්‍ය දෙයක් කතාවක්. නෝකට දන්නා තාක්ක දෙවියන් ඉන්නේ කියන්නේ ඔය රියලයිස් කරලා පස්සේ රංගන වලට උදාහරණ දීපු දේ වෙනවා මම නැවතුණා ඔබ නම් මම නැවතුණා මම තවදුරටත් ඇහැ පනවන්නේ ඒ ඇහැට නම් අනිත්‍ය දෙයක් නෙමෙයි අනිත් එනවා රූපේ හොයන්නේ කතා ඒ අනිත් හිත එනවා යක් අනිත්‍යයි දුකයි නම් ඒක මම හෝ මගේ කියලා වගේ අත්මය කියලා ගන්නවා. එනගේ නිදාස් වෙන කොහොමද? ඒක නිදාස් වෙන මොකද කරන්නේ? ඒක අනිත්‍යයෙන් දකින්න විතරයි. ඒ පමණකින්ම නැවත නැවත පැනවීම වලට යන්නේ නැහැ. සංස්කාර වලට යන්නේ නැහැ. ස්පර්ශය දුරු පිටින්නේ නැහැ. වේදනාවට වට වේදනාව දුරු පිටින්නේ නැහැ. ලෝභ දේශ මොහ වල පිටින්නේ නැහැ. සංහාව දුරු පිටින්නේ නැහැ. උපාදාන වෙන්නේ නැහැ. එනම් භවයක් සකස් වෙන්නේ නැහැ නේද මෙයාට? වට උපතක් විදිහට සකස් වෙන්නේ ජාතිකයෙන් තැන්ට යන්නේ. जाति विरोध है
රියලයිස් කරනවා. ඒක උඩ හිතමතවත් පිටන්නේ නැත්නම්. ඇහැතුළු පිටන්නේ නැත්නම්. අන්තරු පිටන්නේ නැත්නම්. විඥානතුළු පිටන්නේ නැත්නම්. බාහිර රූපතුළු පිටන්නේ නැත්නම්. ඒක පිට ලෝක දේශ මොහොතක් නැත්නම්. ඒක පිට. සත්‍යයට. ඒකට මායයට අපි ට්‍රේස් කරන්න බෑ. ඔන්න ආපු දෙයක් කරගත්ත ගමන් ලෝකෙ ගැන කිසිම කම්ප්ලේන්ට් නෑ අපිට. අර සහල්ලු නෑ. මොකද බුදුහාමුදුරුවෝ නෑ. ඒක මානසිකාරය අසුරා. වෙයිස. ඒවත් කියන්නේ නෑ හැකියන හිස්තයක් ඇයිසි. හැකියන හිස්තයක්. හිස්තයක් වුණත් මේක දුකක් විතරනේ අවුලදී. සිහින වෙලා තියෙන්නේ මොන වෙහෙස. එතන දැන් බබවට තේරෙනවා. ඔය ලෝකෙ දුකකට පීඩලා දෙන්නේ. නැහැ කියන්නේ ලෝක කන කියන්නේ ලෝක නාසය දිව ශරීර මනස කියන්නේ මේ සියල්ල ඉතින් අපි රූප ශබ්ද ගන්ධ රස පහස කියන ඒ සියල්ල තමයි අපේ ලෝකේ වෙලා තියෙන්නේ. දැන් සියල්ල මොකක්ද කියලා දුකේ දුකයි කියන්නේ එන බුදුහාමුදුරුවෝ නිසා නැත්නම් වාට වාතුලි මාරු දුක්සස අනිවාර්ය සම්මාදිත බුදුරණන්සේ කියනවා වාට වාතුලි ආවොත් නෙවෙයි බුදුරණන්සේ කියන්නේ හිතත් අනිවාර්ය සම්මාදිත ඔය අවුරුද්දේ කොහොමද දැන් විදහාස් වෙන අවශ්‍ය දහම්සේ පුරුණා කරන කියන්නේ ඔච්චරයි ධර්මය සෞදාගි වලට විදහාස් නැහැ ලෝකේ සියලු ප්‍රශ්න වලට උත්තර දෙන්න අය 100% උන්වහන්සේ කරුණා කරන උදාහරණ කරුණා උන්වහන්සේ පෙරම් පිළිවාවටමයි උන්වහන්සේ සම්ම කරගෙන ශ්‍රාවක දුවක් උන්වහන්සේ වෙහෙස කෙරුවේ ඒක මොහොතයි වගේ ඉන්න ඒ මොහොත ඇතුළත ස්වාමී හිතේ කතාව දැක්කොත් ඒ මොහොතේ වාදු හිතනස ඒ මොහොතේ වගේ හිත පිටලා නැහැ කොහොමද පිටලා නැහැ කොහොමද වගේ හිත නෙමෙයි ඔයා පිටලා නැහැ කොහොමද ඔයාගේ හිත පිටලා නෙමෙයි ඔයා කොහොමද පිටලා නැහැ ඔයා හිත තුල පිටලා නැහැ මෙතන තියෙන රැවටීමක් දැක්කම රැවටීම තුල නැහැ. එහෙනම් රවටන හිත තුල නැහැ ඔක. එහෙනම් ඇහැ තුල නැහැ. කන තුල නැහැ. රූප තුල නැහැ. එහෙනම් කොහොමද කියන්නේ? ඒ සතමාලාදු නැති තැන. ඒ චිත්තක්ෂණයම මැක්කම අපි ගන්න. රහත් වෙලා හිටියෙත් නැහැ. වෙනත් ඉපදෙන්නේ නැහැ. එහෙනම් අභිභාය කරගලා එතන අභිභාග කියලා අදහස් නැහැ. ලෝකේ තියෙන මොකක්ද? අනාත්ම ධර්ම මේක අවබෝධ කරගන්න පස්සේ තවදුරටත් ඇහැ සංස්කරණය වෙන්නේ නැහැ. සංස්කාර වෙන්නේම අනිත්‍ය තියෙන තාක්කල්. අනිත්‍ය නොදන්නා තාක්කල්. අවිද්‍යාව තියෙන තාක්කල්. යදනිච්ඡන් තල යමක් අනිත්‍ය නම් දුක. අනිත්‍ය නම් දුක. මම උදේ වань භාගතුන් වහන්සේ ලෝකෙට පාලලා කියන්නේ අනිත්‍ය දුකයි කියලා. ඒකට බුදුරු පාලනය. ඒකයි රියලයිස් කරන්නේ. එන අනිත්‍ය දුක වෙන්නේ අවිද්‍යාව කියන අවිද්‍යාව නැතිද අනිත්‍ය නැහැ. ඒ කියන්නේ ඉතින් zero දැක්කම එන එයා ඒක තුල පිහිටන්නේ. ඒක තුල පිහිටන්නේ නැති නිසා එයා ඒක තෝට්ටයක් ප්‍රොසෙස් කරනවා කියන සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රොසෙස් කරන්න දෙයක් නැහැ. සැපෙන් zero නා. දුක zero නා. ප්‍රොසෙස් කරන්න දෙයක් නැහැ. එන දැන් එයා දුක තුල පිහිටන්නේ. ඒක මොනින් දකින්න. ඉස්සර හිත මම කියන හිත මගේ කියන හිත. ඒ නිසා පෙනෙන හිත පිළිගත්තා. අජෝසයිත් දෙකේ බහැගත්තා. දැන් එහෙම වෙන්නේ නැහැ. මම හිත තුල බහලක් නැහැ. අනුදුල බහලක් නැහැ. සම්බුදුල බහලක් නැහැ. ඒ සැටි මම අවබෝධ කරගන්නවා. යථාභූත ඥානය කියන්නේ ඒක. ඒක යථාභූතේ මම ඇති කරගත්තාට පස්සේ මම ආයතනික මානවා. අවිද්‍යාව නැත්තම් පැටේම සංස්කාර සකස් වෙනවා. මම සංස්කාර සකස් වෙන නැත්නම් විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන මුසකස් වෙන්නේ නැත්නම් භවයක් සකස් වෙන්නේ නැහැ. එනනම් විනාශය හරියම අවශ්‍යයි. දැක්වීම සතුටක් අවතවන්නේ විතරක් පිටේ ප්‍රාණිකයන් සරණවල කියන යෝනිසමනසික. දැන් වාට ඔබත් එක්ක තියෙනවා නම් ශ්‍රද්ධාව. ඒ කලින් තිබුණේ. දැන් වාගේ ප්‍රශ්න තිබුණා. අනු ශ්‍රද්ධාව. එතකොට දැන් වා කැමතිද කියලා? කැමති නැහැ කැමති නැහැ. ඒ නිසා පිට හැමෙලා
මේ කරන දේවල් මොනින් දකින්න මේ 0 point එක දකින්න අනිත් දකින්න. හරි ඒස්ලා වීඩියෝ කරනවා. ඒ නිසා වාට මේ මොකද පේනවා. එනවා 0 point එක දකින්න නම් දුක දැක්කම ඒක ඇලින් ගැටින් මුලාව තුළ කොහොමද පීඩන නැහැ. ලෝභ දේශ මොහ තුළ අපි හිතන්නේ නැහැ. එතන සතිය. ඒ ලෝභ දේශ මොහ ඇසුරු කරන්නේ නැත්නම් හිත ආමලක පීඩන වල අනිවාර්යයෙන් උත්තර ගන්න සමාධිය. ඒ සමාධිය ප්‍රඥාවසේ කරදරවා නොදොනවත්තුම by default වල සද්දා වේරේ සත්සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම පිළිබඳව තියෙනවා. දැන් ඒ ඉන්ද්‍රිය ධර්ම යුටිලයිස් කරනවා කියන්නේ භාවිතා බහුලී කතා කරනවා කියන භාවනා කරනවා කියන්නේ ඒක නැවත නැවත යූස් කරන ඒවා තුළ බලයක් ජෙනරේට් වෙනවා විතින්. ඒ බලයට කියනවා බල ධර්ම කියලා. ඒතකොට ඉන්ද්‍රිය ධර්ම පහ බල ගැන්නේ තියෙන බල ධර්ම. ඒ බල ධර්ම වලින් අර කෙලස් කියන ධර්ම tatt එක්ක හැපිලා අපි නිදහස් කරලා අපිට මොකක් ගන්න දෙයක් නැහැ. මොකද ওই 0 point එකම තමයි සෝවාන් වෙච්ච කෙනා දකින්නේ. සකදාගාමී කෙනා දකින්නේ තොතනමයි. අනාගාමී කෙනා දකින්නේ තොතනමයි. රහත් කෙනා දකින්නේ තොතනමයි. රහත් වෙන්න අරහත් මාර්ගයේ කෙනා දකින්නේ තොතනමයි. හැබැයි ප්‍රඥා මට්ටම් හතරකින් වැටෙනවා. ප්‍රඥා මට්ටමින් හතරකින් දකිනවා. හරිද? මේ අවස්ථාවේ මේ සංයෝජන ශේ වෙලා අන්තිමට ආශ්‍රය ශේ වෙලා අස්මිමානය නැතිලා. එකම තැන දකින්න. ඕකම විනිවිද දකිනවා. සුතේ නිබ්බීදික පඤ්ඤා මේ විනිවිද දකින නෝනකින් ආ ඔය තැන් ඔය තරමම දකින්න. ඒක දකින්න යා තව තවත් විවේක නිසිතන යාට විවේකයේ දැනෙන්න ගන්න මෙච්චරක ඇහැ තුල විවේකයක් යට තිබ්බේ නැහැ. එයා හැම වෙලාවෙම රූප හොයමින් හිටියා. කන තුල යාට විවේකයක් තිබ්බේ නැහැ පුතේ. ශබ්ද හොයමින් හිටියා. වනකම් හිතන්න ටින් කියලා එන සංගීත ඒ කණ්ඩේ ඒ ස්වරයේ ආස්වාදය. එතකොට එන්ජොයි කරන්න දෙයක් නැහැ. එතන ස්වරයක් විතරයි තියෙන්නේ. හැබැයි එතනන්න 100%ක සැපයක් තියෙනවා. ඒ ප්‍රමාණයට ආපහු දුක ලෝඩ් වෙනවා. ඒ නිසා ඒක 0 වෙනවා. ඒ නිසා ටින් කියන શબ્දේ මට මදි වෙනවා. ඒ නිසා මම ටින් කියලා තව එකක් ඇඩ් කරනවා. එතන 0 වෙනවා. ඒ නිසා මම ආපහු දුකේ. ඒ නිසා ටින් තුනක් එකතු වෙනවා. එනා මේ විදිහට පුතේ හැම වෙලාවෙම මේ අනිත්‍ය නිසාම දුක නිසාමයි සංගීත ඛණ්ඩයක් කියලා කියන්නේ. එන ඒක 0 වෙන සතාවට වෝකල්ස් දාන්න ඕනේ ඇඩ් කරන්න. ලෝකේ ඕනම ගායකයෙකුට තමගේ කිසිම සින්දුවක් තුල ආස්වාදයක් නැති නිසා තමයි දෙවෙනි සින්දුව කරන්නේ. නෑ හයි. එයා උඩරිම සාධාරණ කරන්න මාන try එකක් දෙන්න හැම සරයක් පාසා. හැම වේරියේෂන් එකක් පාසා මම මාන try කරනවා. අවුත් කියනවා කුසාවත් ආශ්‍රය 0 වෙලා තියෙනවා. එනිසා දෙවෙනි සින්දුව ඊට වඩා දෙයක් වෙනවා. ඒක අපි හැමෝම ට්‍රැක් වෙලා තියෙනවා. හරි. මම කැමතිම සින්දුවට ඇහෙද්දි මම තව ලඟ වෙන්නේ නැහැ. එතන දුක තියෙනවා. අසහන ඒ නිසා තව ලඟ වෙනවා. වැඩි කරනවා. හරි. දෙවෙනි ශබ්දය අහන්න මම ආසයි. ඒ හැම වෙලාවෙම ඇකියුමුලේට් වෙනවා. අවුද්‍යාව දුක එකෙන් හැලින් ගැටේ මොකද මුලා 0 point එක ගන්න නැති. එහෙනම් ලෝකයේ මේ හැම දෙයක්ම කන්ස්ට්‍රක්ට් වෙනවා. බිල්ඩ් අප් වෙනවා. සංස්කරණය වෙනවා. අනිත් ගන්නවා. ඒක රියලයිස් කරගන්න අවශ්‍යයි. දැන් සිත් වෙනවා. වැඩ පේනවා. මොකද දුන්නේ. පුදුමයි කියන්නේ ඒ හැම පාර්ට් එකකටම හැම ස්වරයකටම හැම පික්සල් එකකටම සැපේකුත් තියෙනවා දුකකුත් තියෙනවා. ඒ නිසා දෙවෙනි එක. විකාරය. මොනවා කරේ කියලා මල් සැන්න සීන් හදන්නේ තේරුම් පළවෙනි මල ගහම ඒක 0 නෑ පළවෙනි මල ගහන්නත් කලින් දුකේ පළවෙනි මල ගහම සැකයක් තියෙනවා ඒක 0 වෙනවා ආයි දුකක් වෙනවා ආයි 0 වෙනවා ඒ නිසා දෙවෙනි මලක් ඇඩ් කරනවා හරි ඔය විදිහින් එන පුළුවන් මල් වාස් එකක්ම මල් බොක එකක්ම හැදෙනවා කියන්නේ එනේ අපි මෙච්චර දෙකම ඒක මල් පර වෙලා ගියා මම සැපයි කියලා කියන්නේ මොකද? මම සැපයි කියන්නේ කම්ප්ලීට්ලි ඔපොසිට් දෙකක් එක සමාන එක තැන එක මොහොතේ දෙන්න පුළුවන්. බෑ. යෙදෙනවා. ඒක අනාත්මයි. ඒක ධර්මතාවය. අනිත්‍ය. ගන්න. අනිත්‍ය අනාත්මයි. ඒක මට ඕනේ නැහැ කිසිදු දෙයක්. ඒක මට ගන්න පුළුවන්.
බෑ දුකේ ඉන්න බෑ මෙතන සැප විතරයි තියෙන්නේ බෑ ඒක බෑ දෙකම එනකොට ලෝකේ ඕක අවබෝධ කරගන්න ප්‍රඥාවන්ත පිළිස් මේ රූප එහෙමම තියෙන්නේ ඒකේ මේ ශබ්ද එහෙමම තියෙන්නේ මේ බාහිර සුන්දර දේවල් තියෙන්නේ ඒ සියල්ලම නිදහස් කම්ප්ලීට් කමෙන්ට් එක මොන කමෙන්ට් එක මගේ කමෙන්ට්ස් මොකද මේ ලෝකේ එන්ටි වගේ සීන් ප්‍රශ්න කරනවා ඕමින් කන්නගත උඩට දහසක් නැන් ප්‍රතිමන්දිර සෝවන් කරේ පස්සේ ඒක නායකම වලි ඔය ගන්න කිකාර ආකාර විග්‍රහ කිරීම වේදක් වැටෙනවා සඳහන් දැක්ක අතීතයේ දහම දැක්කම දකින්න පුළුවන් අනාගතයේ දැකලා දකින්න පුළුවන් එහෙනම් ඔය අවබෝධය තුළ ආයිනවා නම් එතන බුද්ධ ශාසනය තියෙනවා ඔය අවබෝධය තුළ නැත්නම් ආයි දුකේ නම් එතන බුද්ධ ශාසනය නැහැ දැක්කම බුද්ධ ශාසනය මාර්ගදර්ශක පනවදින මොකද ඒකයි කියන්නේ වෙලියන් පන්සල් කියන්නේ ආමුල කියන්නේ අවබෝධය hey අවබෝධ කරගන්න අවබෝධ කරගන්න අයිසොලිට් නේද වලන්න ඕනේ දැන් එල්ලෙන්නවත් ඕනේ වල කොහොමද යන්න ඕනේ ඇඟිල්ලක්වත් උස්සන්න නැතුවට ඉමීඩියට් මේ නැගිටින්න පුළුවන් මේ දහමස උපදවන්න වල වාඩි වෙන්න පුළුවන් මේ මානසිකාරයත් එක්ක ගන්න හුස්ම රැල්ල තුල අවුත් හුස්ම රැල්ල ගන්න කෙනෙක් දුකක් ඒ සමාන 10 හුස්මක් පොරේ වගේ සපක් 10 දුකක් වෙන නිසා තමයි අපෝ 11ක් ඕනේ එහෙනම් එතනක් තියෙන 0 තමයි 100ක් හුස්ම ගත්තාම රෝගී එක දුකක් ඒ නිසා ප්‍රශ්වාසයේ සැපයක් හරි එහෙනම් ඒක 0 එහෙනම් මේ සර්කල් එක මොකක්ද තමයි අචීව් කරන්නේ percentage wise අපිට කියනවා 10 20 ඒ සැපයක් තියෙනවා but හැම වෙලාවෙම driven force එක දුක හැම වෙලාවෙම දුවන්නේ දුක ඒක පොතනවත් එක සැපයක් තිබෙනවා හැම වෙලාවෙම මේ සර්කල් එක ආශ්වාසයේ උතර උනත් සැපයි කියලා තියෙන දුක ආශ්වාසයේ නෝනස් ඕනකට හුස්ම රැල්ල තුල ගල්ප ගන්නවා පාටේ හුස්ම රැල්ල තුල අවිද්‍යාව නැහැ එහෙනම් මේ හුස්ම රැල්ල පවතිනවා මේ ශරීරයේ සියලු දේවල් ගැන අපට විඳින්න ජීවිත අවබෝධය දැනෙන්නේ ලෝකේ ආත්මනාසල මුළු කාලේලා මොනවද කියන්නේ ඔය චූටි කරන වරද්දගත්තා වැරදි අර්ථකථන ගියොත් ඒක දෙවියන්ස් ප්‍රජාවට මුළු මානවත්වයක් වෙනවා ඒ බුදු ගොඩාක් මහන්සිලා මේ ලෝකෙට විශ්ව කරන ධර්ම පුතග්ජන අපි විසින් හිතන විදිහේ මතවාද දාලා ඒක විකෘති කරනවා නම් මේ දෙවියන්ස් ප්‍රජාවට මුළු ආයහපතක් ඒක කරන්න දෙයක් නැහැ ඒක ඒකත් හැටි නමුත් ඔබට මේ දේ අහන්න හේතු තිබුණා මට ඉතින් අවබෝධ කරගන්න තිබුණා ඒකත් හේතුව එන අපේ ලෝක කියන මොකද කමෙන්ට් එකක් ඔබ මේක දාලා බලන්න ඔබ විනාශ නැහැ ඔබ වාගේ විනාශ කරන්නේ නැහැ එහෙනම් මොකක්ද මේ කරන්නේ ඉතිරෙන්නේ කොතනකවත් සැකයක් ඉන්න 0 ඉන්නවා දැන් එනිසා මාකෝ කව සෙමෙස්ටර් එකක් මොනවද නේද ඉතින් ආයෙ 0 ඒ නිසා අපෝ පස්සාව ඒ රස්සාව පුරා ලබා ගත්තට පස්සේ ඒක ආපහු 0 වෙනවා ඊට පස්සේ අපයක් වෙන්නේ පඩිය වැඩි වෙනවා ආපහු ඒක කොතනක අන්තිම බේස් එක හරි අඩු ගානේ හොඳ විවේකයක් තියෙන තැනකට දා ගන්න නම් ඒ දුක හරි ඒ ආයතන කොයි විදිහට තමයි මේ හැමදේම සමස්ස හරි වයසට ගියාම පෙන්ෂන් යන එක සපයි කියලා ඒක ගන්න දුක ඒ වගේ තමයි මේ කතාව සමස්ස throughout අපි දුකේ මේ කාලපගන වැටෙනවා මම විවිධ තැනක අසුර කරගෙන මේ තාව බෝධිගම් දහසලා යනවා ඔයාව ඉගෙන ගන්න අවශ්‍ය පොදන්න ගන්නවා බේස් එක දුක ඒක නැති කර ගන්න සැපයක් වුණා ඒක සැපයි කියලා හිතපු වෙලාවේ ඉඳලා අපි ඉන්නේ දුකේ අසහන
ඊට පස්සේ ඒ දුක නැති කරන්න අභියෝග වලට මුහුණ දෙනවා. අභියෝග කියනවා එක පර්ටිකුලර් සැපයක් නිසා ඕන දහදුකක් මම විඳලා ගන්නවා කියන පූර්ව ටෙක්නික්. ඒක සතුටින් විඳලා ගන්නවා කියන එක කියනවා පොසිටිව් තින්කින් කියනවා. ධනාත්මක. අන්න ඒතර ස්ට්‍රැටජි එක මොකක්ද මේ? ඕන දුකක් විඳින්න සූදානම්. එක සැපයක් උදේ ඒ සැපේ කියන්නේ කවුද? මම හිතන දේ. මම බිලීව් කරන දේ. ඒක සංකල්පයක්. ඒතර මගේ හිතේ ඇතුළත සංකල්පමය ආස්වාදයක් වෙන්නේ සැපයක් වෙන්නේ පනවගත දෙයක් වෙන්නේ ඇත්තම දුක් ටිකක් මම විඳින්න සූදානම්. ඕන තරම්. අභියෝග. ඒක ෆිසිබිලිටි එක කළා බලනකොට පාඩුයි. ඊට පස්සේ ඔන්න දැන් එහෙනම් බේස් එක දුක. ඊට සපයි කියලා හිතපු වෙලාව ඉඳලා ආයෙත් ලබා ගන්නකම් දුකේ. ඊට පස්සේ ලබා ගැනීම සඳහා විඳින දුක් ටික තියෙන්නේ. ඒ ටික දුක. හරිද? ඊට පස්සේ ලබා ගන්න බැරි වෙද කියන දෙක කියවුවොත් තියෙනවා. ඒකත් දුක. ඊට සැපේ ලැබෙන්න කලින් ඔන්න ඔය ස්ට්‍රැටජි එක තියෙන්නේ. ඒ කාලේ විඳින දුක් ගොඩේ තමයි වායය වෙන්නේ. හරිද? ඊට සුඛ ලැබෙනවා. දැන් මම බලාපොරොත්තු ඉලක්ක සම්පූර්ණ කරගත්තාම ලබා ගත්තා කියලා ආශාදයක් තියෙනවා. හැබැයි ඇත්තටම ඒ ආශාදේ මොකක්ද දන්නවද? ලබා ගැනීමේ ආශාදය නෙමෙයි. අර දුක් ටිකෙන් නිදහස් වීමේ රිලීෆ් එක. අභියෝග ඉවරයි. ඒකේ නිදහස් වීමේ රිලීෆ් එක හිත ඉන්ටර්ප්‍රිට් කරනවා ඇචීව් කරනවා. ඒකම නේ ඒක ලබා ගන්නතර පස්සේ ලබා ගන්න සැපේ නැති වෙයි කියන බය ආපහු දුක බය. ඒක ආරක්ෂා කරන්න ආය දුක් වෙනවා. ඒක වැඩි දියුණු කරන්න තව දුක් වෙනවා. නඩතුපන් තව දුක් වෙනවා. නැතුවට පස්සේ ආය දුක. ඒක throughout මේ process එකේ කොතනද සැපේ තිබිලා තියෙන්නේ? එන එක සැපයක් වෙන තාකට දුක. එක දුකක් හත්තාමාර. එතන ඒ දුකෙත් මේ චූටි කම්පොනන්ට් එක තමයි ඔය දැන් සාර්ථකව ඒ ටික කරගන්න try කරන්නේ. සාර්ථකව දුක කියලා. එහෙනම් දුක කියන සොට් එක ඒ දුක් විඳින්න සාර්ථකව කවදද ඒක ඇචීව් කිරීම උදෙසා සාර්ථක යුද්ධයක මේ නිරත වෙලා ඉන්න අවස්ථාව. ඒක සාර්ථක නැහැ. ඒක anyway අට ෆේල් එක. ඒතර ෆේල් වෙන්න අපි ෆේල් වෙමින් ඉන්නේ. දුක් උදෙසා දුක් විඳින්න ඉන්න අනේකට කියනවා දුක් දුක් තමයි. දුක් උදෙසා දුක්. දැන් තුනට පස්සේ දැන් දුන්නා උගර නම් දුක්. ඒ දුක් උදෙසා දුක් විඳිනවා වින්දාම අපිට දෙන අපි සැපයක් ලබා ගන්නවා. ඒ නිසා සැපේ පවතින තාක්කල් විඳින දුක් ටිකට කියනවා සංඛාර දුක්ඛ තමයි. ඒක නෑ ඒ දුකමයි නැති වෙන්නේ. දුක නැති වුණාම සතුට වෙන්න බෑ. දුක නැති වුණාම ඒත් තමයි දුකෙන්. දුක නෝ. මොකද බුදුරුන්ට මොන කරුණාවක් ඇතිවෙන්නේ. මනසල සත්‍යම අවිද්‍යාව නිසා සැපයි කියලා හිතාගෙන දුකමයි බදාගෙන ඉන්නේ. එහෙනම් සැපය දුකයි දෙකම නැති තැන මේගොල්ලෝ ඒ දුකේ එහෙනම් මොනතරම් පිස්සු නෙකුත්. ඒකකොට ඒක තමයි භාගතුන්ස් කියන්නේ මේ. සම්පේ පුදුජනම මාත්‍රක. අයිනේ සැපේ බිඳු වෙලා තියෙන්නේ. දුක බිඳු වෙලා තියෙන්නේ. අපි දුකින් ඉන්නවා කියන්නේ. අද්ද අවුල්නේ. නේද? ඒක තමයි මට හිත් වෙන්නේ. ඒක තමයි. දුක zero වෙලා තියෙන්නේ මම දුකේ ඉන්නේ. මම හිතාගෙන ඉන්නවා සැප 10 20යි 80යි 100යි කියලා. මට හැම වෙලාවෙම තියෙන zero. සැප zero. දුකන් zero. දින එතන නැහැ නේ මොකද? එනම් ප්‍රශ්නයක් නැහැ නේ. බට් මම ඉන්නේ දුකේ නේ රෝයිනේ. හරිද? මම ලකන් ශුන්‍යතාවාදී මේ මඟට ගහන. ඒක නෙමෙයි. මට විස්තර පුත් නැහැ. මොනවා දැන් මොන කල්පනා කරන්නේ. ඔබට විවේකය. විවේක මානසික තමයි අප්පයි. දැන් භාගතුන් මගේ මේ කියන්නේ කාට ප්‍රතික්ෂේප කරන්න බැහැ. දෙවියන් බබෝන් මානුෂත්වයේ කාට මේක ඇලපිල්ලකට කොම්බෝකට විදකට කොමාවකට ගෑම නෙමෙයි කියන්නේ බෑ. ඒ භාගතුන් ඒක ආශ්‍රය. මානසික ප්‍රඥාවට වන්දනාවේ ප්‍රශ්නය ඒ භාගතුන්ගේ ධර්මය ඇහෙද්දි තියෙන ප්‍රශ්න නැති වෙනවා. නැති ප්‍රශ්න උපදින්නේ.
කොච්චර සියලු ප්‍රශ්න උත්තර අහන්න එක තැනක් සර් බුදු කෙනෙක්ගේ ප්‍රශ්න කොහොමද එන්න ඕක හිතේ හිතා ඕකට ඔය විදිහටම හිතේ තියෙන ඒකට කියනවා යෝනිසු මනසිකාරය කියලා ඒක එකයි වචනයක් නැහැ ලෝකෙට කියලා දැන් ඔච්චරයි උඩට මට උඩට එකතු කම්පියුටර් වල හොයන්නේ මම කියන්නේ කවුරු කියලා කියන කෙනෙක් කියලා කොහොමද ඔය කියන ඔච්චර නේද වයි හෙටාවත් වට හැන්නේ ඔය ටිකම තමයි. ඒතර මේ හොඳුනේ එක් මාල් කියන්නේ ඔච්චර කියන්නේ. හැබැයි ගලපගත්ත පොඩි දහස් ඒක ඔබට දැන් දැනෙනවා ඒ සෑහල. අසල. එක මොහොතක් උන්වහන්සේ සාරසංකල්පයක් පෙරදුරට අපි වෙන්නේ අපි අපේ නිලන එක ෂණයයි අපි විනාශ කරන්නේ. මේ ගියාම කැප්ටන් ගියාම අපි ජීවත් වෙනවා. සබ්බේ සංඛාරා අනිත්‍ය යදා පඤ්ඤාස මේ සංස්කාර අනිත්‍ය වෙනදී තමන්ගේ ප්‍රඥාවෙන් දැක්කොත් අතනින් විදුලි කියලා සමාවෙච්ච. ඒතනම යාදුකින් නිදහස් වෙනවා. මේ නිදහසට මාර්ගයක් විවෘත අනිත්‍ය පිළිතුරු දක්වන. ඒතරවල ආයතන ගැන බිඳ වැටෙනවා. සියල්ලට පැක්ම නැති අවබෝධයක් නැහැ. මාකාර සැනසීමක් කියලා ඉන්නවා ඊට පස්සේ. ඔබ හිතන්නේ නැහැ සැප වැඩි. සමර්ථ දෙකින් සත්‍යය මහත්කම් ආරු ප්‍රශ්නදී ගාගෙන යන ප්‍රශ්න ඒ දියුණු ප්‍රඥාව සහිත කෙනෙක් ඇසුරු රිවි ප්‍රශ්න මාර්ගය සමසන දුමිදිර වල පාරමිත ශක්තිය තිබුණේ යනවා මේක ගලපන නිදාස් නැහැ සසරට ඉඳලා නිදාස් වෙනවා. ඒවාට මේ දේම සෝවාන් වෙනවා. ඒ බාගුණම් කියනවා මේ සැපේ දුක් අදුකම සුඛ වේදනා අනිත්‍ය කියන 0 පොයින්ට් එක අනිත්‍ය දක්වනවා නම් වේදනා පිළිසලක් කරනවා යා මේ ජීවිතේ ආශ්‍රයයට බවට පත් වෙනවා සිද්ධ වෙනවා. මේ බුදුරයන් වහන්සේ දේශනා කරනවා එනවා දුක් දැක්කම කිහිම වෙනවා